ඔන්න ඉතින් ගොඩක් දවසකින් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඊළඟ මාමගේ වාඩිය පැත්තට ආවා. ඉතින් මේ දවස්වල එක වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. මොකද මේ සෑහෙන්න වැඩ යෙදිලා තිබ්බේ මේ දවස්වල මට. ඉතින් මං ඒකින්ද මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ නෑ වීඩියෝ එකක් කරලා. ඉතින් ඔන්න අද ඒකට දවස ආවා ඊළඟ මාමලා හේම් පැත්තට. ඇවිල්ලා පොල් ටිකක් කඩාගෙන යන්න බැලුවේ. ඊළඟ මාම නෑ. ඉතින් මේ ඊළඟ මාම ගෙදර ගිහිල්ලා වාඩිය පැත්තට ආවෙ. ඉතින් චූටි මාමත් එක්ක මේ තියෙන විල්බෙරේ කඩපු පොල් දොදලයක් දාන්න හදන්නේ. ඉතින් මේ දොදල දාන දවසේ අපි දොදල වීඩියෝ එකක් දෙන්න. අවුරුද්දට දොදල දාන්න හදන්නේ ඉතින් සුබ අලුත් අවුරුද්දක් කියන ඔයාලට මගේ වීඩියෝස් නරඹන මගේ ප්‍රේක්ෂක ජනතාවට මගේ සහෝදරයන්ට ඉතින් ඔයාලට ඉතින් අවුරුදු සරුද ඉතින් අද මට අහන්න වෙන්නේ ඉතින් ඔයාලට මේ ජය ඇති කියලා. ඉතින් වාඩිය ගාව මිරිස් ටිකක් තියෙනවා. ඕම මිරිස් වේලින් දාලා ඉච්ච කරා තක්කාලි ගානකුත් තියෙනවා. ඉතින් කොහොමද සුපිරි තක්කාලි හේනි හදන තක්කාලි. ඉතින් මේ පැත්තට දැන් මේ දවස්වල චුට්ටක් වහින දවස්නේ මම නෑ ඉතින් මම ගෙදර පැත්තට ගිහින් බලන්න කියලා කොහොම ඒක කියලා බලමු. මාර අසහාය දවස. මේ තියෙන්නේ පොල් ගස් ටික. පොල් කඩමු. අතන තමයි පොල් වල. ගෙදර අරන් යන්න peer ටිකක් කඩාගත්ත peer මේ. peer ටිකක් කඩාගත්ත සුපිරි peer මේ කිලෝ peer මේ. මේ peer එකේ peer මේ බෑග් වල දාන්නේ නැහැ මේවා නිකම්ම මේ ගහේ ලොකු වෙලා හැදෙනවා. කවර එහෙම දාන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ පොල්ලෝ වෙන තැන. පොල්ලෝ වල අපි අවුරුද්දට කොහම හරි දැන් දොදල දාන්න හදන්නේ. ඒකින්ද තමයි මේ ආවේ. ඉතින් මේ පොල් ටිකක් කඩාගෙන ඔයාගෙන යන්න හේම් පැත්තට. බලමු කිහෙල් ගහේ තියෙනවා ආනමාලු කැනක්. අපි ඉවත්තට පොඩ්ඩක් ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා එමු බලන්න. මේ තියෙන ආනමාලු කැන මේ. මේ බලන්න ආනමාලු කැනේ සයිස් එක. කොහමද? ආයි සුපිරි ආනමාලු ගෙඩි. අවුරුද්දට ඉතින් කපා ගත්තම කන්න තමයි තියෙන්නේ. එහා පැත්තේ තියෙනවා ඇඹුල් කැනක්. ඇඹුල් කිහි. අතන තින්නේ ආනමාලු. අපි යම් බලන්න චූටි මාමා අර පැත්තේ පොල් කඩන. චූටි මාමා මේ දවස් පොඩ්ඩක් ලෙඩ වෙලා හිටියේ. ඉතින් වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඉතින් මටත් බැරුණා. මමත් ඉතින් අර මේ වැඩ ආස්සේ. ඉතින් මේ අද ඒකට ඉතින් හොඳම දවස. මේ වාඩිය ගාව පොඩි පොඩියට වගා කරපු තක්කාලි පෙළ. ඔන්න ඉතින් වාඩිය ගාව තක්කාලි පැල. එතකොට අලු පුහුල් දාස් පාත්තියම පොඩියට වගා කරලා තියෙන්නේ. තිලක මාමා මේ පොහොර ටිකක් දාලා සාත්තු කරලා ගත්තම ලස්සනට හැදෙනවා. මේ තියෙන්නේ මේ ටයර් වල ඉඳලා මිරිස් පාත්ති පොඩි. මේ පැල මේ වගා විවුරුනාම ආයේ ඉඳන තමයි මෙතන මේ ඉඳලා තියෙන්නේ. මිරිස් ටික අවුවේ දාලා වෙරිච්ච හොඳ මිරිස්. ඉතින් හරි සුන්දරයි. එන අපි නම් පොල් කඩන පැත්තට යමු යන්නනේ.
මා ලස්සනයි ඉතින් මේ ආවට අන්න අසිත් අයියගේ කුඹුරුව ගාව පැත්තට යන බැලුවේ හම්මම ගුණාට එක්ක බලමු කුටුව පැත්තට ගිහිල්ලා පොල් ටික කඩාගත්තා තලුවේ දාන්න මේ අර හොයින් අපියන් කුටුව අසිත් අයියේ කුඹුරුව Ready. බලමු වීඩියෝ එකක් දෙන්න මේකේ වෙලාවක මේක ඇවිල්ලා අද සීන් එක ආවේ jadi mana orang pun dia dia satu setengah tu bisa jadi mana tu yang baru kalau balik je